මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන් බලන්න. මොකද මේ උපදෙස් දන්නේ නැතුව වාහන පැදපු නිසා තමයි මෙතනට මේ විදිහට ගොඩක් වාහන ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔයාගේ වාහනේ එන පුංචි සද්දයක්, පුංචි වෙනස්කමක් වුණත් ඔයාට ලොකු මුදලක් වැය වෙන රිපෙයාර් එකක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් පේනවනේ ගෙනල්ලා තියෙන වාහන Audi, Benz, BMW. ඉතින් මේ වාහනවල හිමිකරුවන්ටත් උනේ මේ කරුණු දැනගෙන හිටියේ නැති එක. පළවෙනි කාරණාව තමයි G එක චේන්ජ් කරන්න අමාරු වෙන එක. ඒ කියන්නේ ඔයා G එක මූව් කරන්න hard නම් එහෙම නැත්නම් G එක engage වෙද්දී delay වෙනවා නම් එහෙම නැත්නම් automatic gearbox එක G එක shift වෙද්දී jerk එකක් දැනෙනවා නම් ඒක clutch system, shift solenoids, valve body හරි එහෙම නැත්නම් internal gears worn out වෙලා තියෙන ලකුණක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව හින්දා තමයි මේ වාහනේත් මෙතනට ගේන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා වාහනේ පදවනකොට ඔයාගේ වාහනෙන් unusual sounds එනවා නම් ඒ කියන්නේ නිකන් ඝර්ෂණයක සද්දයක් එහෙම නැත්නම් ගාලා එන ඇතුළට එන සද්දයක් එනවා නම් ඒක ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකත් gearbox failure එකක් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ vehicle එක slip වෙන එක. ඒ කියන්නේ ඔයා G එකේ තියෙද්දි RPM එක වැඩි වෙනකොට ඒ අනුව vehicle speed එක වැඩි වෙන්නේ නැත්තම් එතනක් තියෙන්නේ gearbox failure එකක්. ඉතින් මේක specially overtake කරද්දී driving safety එකටත් බලපාන නිසා අනිවාර්යයෙන්ම මේ කරුණ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා උදේට වාහනේ start කරලා G එකට දැම්මහම වාහනේ යන්නේ නැත්තම්, reverse G එකට දැම්මහම reverse වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම වාහනේ තියෙන්නේ gearbox failure එකක්. ඉතින් හතරවෙනි කාරණාව තමයි ඔයා long drive එකක් ඉවර කරලා වාහනේ නැවැත්තුවාම ඔයාගේ වාහනෙන් burning smell එකක් එනවා නම් ඔයාගේ gearbox oil පරණ වෙලා තියෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි ඔයා වාහනේ නැවැත්තුවාම ඔයාගේ වාහනේ යටින් රතු, කහ, දුඹුරු පාට oil පැල්ලම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතන oil leak එකක් තියෙනවා. ඉතින් oil leak එකක් වුණාම ඔයාගේ engine එක dry run වෙලා internal parts seize වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ vehicle එකෙත් මේ වගේ issues තියෙනවා නම් අදම අරන් එන්න පන්නිපිටිය රසාංජන motors එකට. මෙතනදී අපි auto gearbox වල ඕනම repair එකක් replacement එකක් කරනවා. දැන් මම කතා කරන්නේ 077 1375 195ට.